500ට 100ක් බැරි වුණා. එතකොට හැබැයි මේ O level පාස් වෙලා A level පාස් වෙච්චත් කෙනෙක් වෘත්ති අධ්‍යාපනයට යනවා නම් මගේ දැනුම හැටියට එතන පොඩි අවුලක් තියෙනවා. මොකද මේ A level විභාගයේ පාස් කියලා කියන්නේ ලංකාව තුල ඔයගොල්ලෝ බලන්න විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන වාර්ෂික ස්ටේට්මන්ට් එක බලන්න A level වල S3 ගන්න ඕනම කෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශයකට සුදුසුයි. A level S3 ගන්න ඕනම කෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශයකට සුදුසුයි. එතන එහෙනම් ඇයි ඒගොල්ලන්ට විශ්වවිද්‍යාලේ යන්න බැරි වෙන්නේ S3 ගන්න අය? ලංකාව පුරා අපිට තියෙන්නේ විශ්වවිද්‍යාල මම හිතන්නේ 15ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේකේ ෂීට්ස් තියෙන්නේ මම හිතන්නේ 50000කටත් අඩු ප්‍රමාණයක්. නමුත් 1,70,000ක් විතර ලංකාවේ S3 හෝ S3ට වැඩියෙන් ගන්නවා. එතන මේ ළමයින්ට ප්‍රශ්නේ තියෙන්නේ මේ S3 ගත්ත ළමයින්ට මේ ෂීට්